ආයුබෝවන් ආය බොණ්ඩ තමයි වෙලා තියෙන්නේ මේ තියෙන තත්ත්වෙත් එක්ක විශේෂයෙන් මේ වෙනසුලාවේ වෙච්ච දේ ගැන දැන් සාමාන්‍යයෙන් ඔබට අවබෝධයක් ඇති මොකද්ද වෙලා තියෙන්නේ කියලා සිංහල ප්‍රවෘත්ති බැලුවත් ඔබ ඉන්න රටේ ප්‍රවෘත්ති බැලුවත් මේක තමයි ප්‍රධාන නිවුස් එක. දැන් මම ගොඩක් අයට කියන දේ තමයි මේවා ගැන විස්තර අහපුවම් පොඩ්ඩක් Google කරන්න chat GPT එකෙන් අහන්න YouTube එකට ගිහිල්ලා බලන්න. එතකොට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් මොකද වුනේ විශේෂයෙන්ම හිස්ටරි එක ගැන බලන්න. මදුරෝ කොහොමද ජනාධිපති වුනේ? එයා කොහොමද එයා බස් ඩ්‍රයිවර් කෙනෙක්. එයාගේ තාත්තා යුනියන් ලීඩර් කෙනෙක්. එයා බස් ඩ්‍රයිවර් කෙනෙක්. හැබැයි ඊට කලින් හිටපු ජනාධිපතිතුමත් එක්ක එයා දේශපාලනය කරා. ඊට පස්සේ එයා ෆොරින් මිනිස්ටර් වුණා. මට විජිත හේරත් ඇමතුමා මතක් වුණා. එයා ෆොරින් මිනිස්ටර්ගෙන් පස්සේ එයා ප්‍රෙසිඩන්ට් දක්වා ආවා. ඊළඟට එයාගේ පාලන කාලේ වෙච්ච දේවල් මොනවද දැන් ඔය JVP ලියුම එහෙම ගහලා තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදී විලෙක්ට් වෙච්ච නායකයෙක් කියලා නෙහෙම නෑ. ඇත්තටම ඔහු ඡන්දෙන් පැරදුනා. නමුත් බලහත්කාරයෙන් වගේ තමයි ඔවුන් බලය පවත්වාගෙන ගියේ. ඉතින් ඔහුත් හොඳ මිනිහෙක් නෙමෙයි. ඊටාම දුර්වල සාහසික පාලකයෙක්. ගොඩක් වෙනිසුලානු ජාතිකයෝ රටෙන් පැනලා ගියා ඔහු හින්දා ජීවත් වෙන්න බෑ කියලා මේ පිස්සත් එක්ක. හැබැයි එහෙම කියලා ඇමරිකාවට අයිතියක් නෑ වෙන රටකට එන්න. ඉතින් ඊළඟට ඒ වගේම කියවන්න විශේෂයෙන්ම ඇමරිකාවේ දේශපාලන මැදිහත් වීම අනිත් රටවල් වෙනස් කරන්න මේක පටන් ගන්න මම හිතන්නේ 1953 වල ඉරානේ. ඊට පස්සේ එතන ඉඳන් කොහොමද මේක එන්නේ ඉරාකය, ලිබියාව, ඉරානය, වියට්නාම යුද්ධය, චිලි, පැනමා වල මේ සිද්ධිය ඉතාම වැදගත් අධ්‍යයනය කරන මොකද පැනමා වලට කරපු දේ ඒ විදිහටම පැනමා වැඩේ තමයි ඒ ෆෝමියුලා එක තමයි පාවිච්චි කරන්න වෙනිසුලාවේ වැඩේටත්. මෙතන තව වැඩක් තියෙනවා තමයි මේ යුද්ධ සිද්ධ වෙන්නේ ඇයි කියන එක පිළිබඳ සංවාද. යුද්ධ සිද්ධ වෙන්නේ කොහොමවත්ම සාමය උදෙසාවත් මිනිස්සු බේරගන්නවත් බලයත් පත් කරගන්න කියන්නේ මොකද්ද බලයත් පත් කරගැනීම කියන අදහස මොකද්ද? අතම ට්‍රේඩ්. කියන්නේ ඓතිහාසිකව ගත්තාම ලන්දේසින් මොකටද ආවේ? පෘතුගීසින් ආවේ මොකටද? ඉංග්‍රීසින් ආවේ මොකටද? ආවේ වෙළඳාමට. අපේ බඩු ගන්නවට වඩා බඩු මංකොල්ල කන්න, අපේ සම්පත් මංකොල්ල කන්න, ඒව අරගෙන ගිහලා විකුණන්න, අධික ලාභ ලබන්න, ඊපස්සේ ලාභය ඒගොල්ලන්ගේ රටවල් වලට ගිහලා රටවල් දියුණු කරන්න. ඒතර උදාහරණයක් එංගලන්තේ, පෘතුගීසියේ, පෘතුගාලයේ, නෙදර්ලන්තේ ගත්තොත් මේ රටවල් හැම එකක්ම අපේ රටවල් වල අප්‍රිකාවේ, ඉන්දියාවේ වගේ රටවල් මංකොල්ල කාලා මිනිස්සු මරලා ඒ රටවල තියෙන සම්පත් පැහැරගෙන ගිහිල්ලා ඒ සම්පත් විකුණලා ඒ වගේ ලැබෙන ලාභයෙන් ගොඩනගපු රටවල්. ඇයි අපේ රටවල් වලට එහෙම කරන්න බැරුනේ කියලා වුණොත් අපිට ඒකට අවශ්‍ය කරන උවමනාව තිබිලත් නැහැ. ඇත්තටම දැනුම තිබිලත් නැහැ. තාක්ෂණය තිබිලත් නැහැ. සමහරට අපිට ඒ සඳහා උවමනාව තිබ්බනම් සමහරට තාක්ෂණය දියුණු කරගන්න පුළුවන් වෙන්නත් තිබුණා. නමුත් ඇමරිකාව කියන රාජ්‍ය නිර්මාණය කළේම ලෝක බලවතා විදියට ඒගොල්ලන්ට රැඳෙන්නේ. ඒ සඳහා ඒගොල්ලන්ගේ ෆොරෙන් මිනිස්ට්‍රිය ගත්තත්, ඒගොල්ලන්ගේ ඩිෆෙන්ස් එක ගත්තත්, ඒගොල්ලන්ගේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම් එක ගත්තත් මේ සියලුම දෙනා අවසාන වශයෙන් බලන්නේ කොහොමද ඇමරිකාව ලෝකයේ ප්‍රබලම රාජ්‍ය විදියට පවත්වාගෙන යන්නේ. ඒ සඳහා කරන්න ඕන ඕනෑම දේශපාලනික යුද්ධමය සාහසික හෝ ක්‍රියාවක් ඒගොල්ලෝ ලෝකේ කරන්න මැලි වෙන්නේ නැහැ. බලය පවත්වා ගැනීම ඒ තරම්ම වැදගත් හින්දා. ඊළඟට මෙතන මේ ට්‍රේඩ් එකේ තව ඉන්ටරෙස්ටිං ඒරියා එකක් තියෙනවා. ඒ තමයි දැන් ලෝකේ බලවත් වූ මේ වෙලාවේ එක ඇමරිකාව, දෙක චීනේ, ඕගොල්ලෝ දන්නවා ජපානේ පහු කරලා ඉන්දියාව තුනට ආවා. ඊපස්සේ ජපානේ, ජර්මනිය, එංගලන්තේ, රුසියාව ওই විදිහට පොලිමට ඉන්නවා. එතකොට ඉන්දියාව සහ චීනය අතර තමයි මේ වෙලාවේ දෙවනිය වෙන්න ෆයිට් එක තියෙන්නේ. ඒතර මට හිතුණා මේ සංවර්ධනයේ වේගය අනුව එක බැරි වෙන එකකුත් නෑ යම් කිසි මොහොතක. හැබැයි මෙතන වැදගත්ම රණ්ඩුව තියෙන්නේ චීනය සහ ඇමරිකාව අතර ලෝක බලවතා වීමට. ඒ ට්‍රේඩ් වෝ එක කොච්චර නරක තැනකද තියෙන්නේ කියලා ඕගොල්ලෝ දන්නවා. මේ වෙලාවේ තියෙන ටැරිෆ් එක ඇමරිකාව චීනට ගහලා තියෙන, චීනය ඇමරිකාවට ගහලා තියෙන. නමුත් මේක අවිබලයෙන්ුත් කරන්න තමයි යන්නේ. නිසා තමයි මේ වෙලාවේ වෙනිසුලාවෙන් වැඩියෙන්ම තෙල් ගන්න චීනේ. දැන් වෙනිසුලාවෙන් තෙල් ගන්නවා කියලා දෙයක් නැහැ. තවදුරටත් චීනේ තෙල් ගන්න ඕන ඇමරිකාවේ. ඊළඟට ඉරානේ තමයි චීනේ තෙල් ගන්න අනිත් ලොකුම තැනක්. ඉරානෙත් මං හිතන්නේ මේ සිද්ධියෙන් පස්සේ ධන ගහනවා. ඒගොල්ලන්ට බෝම්බ ගහලා කොහොමද වට්ටලා තියෙන්නේ. බොහෝ ඉඩක් තිබෙනවා. ඉරානය ඇතුලේ ඒගොල්ලෝ මේ වෙනකොටත් අරගලයක් ආරම්භ වෙලා තිබෙනවා. ඒ සඳහා වෙස්ට් එක ලොකුවට ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ අනුව මම හිතනවා බොහෝ වෙලාවට ඉරාන තෙල් කම්පැනිත් ඊළඟ මාස කිහිපය ඇතුළත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇමරිකානු ආධිපත්‍යයට ඉඩ දෙයි. එහෙම වුණොත් එහෙම චීනේ ඉරානෙනුත් තෙල් ගන්න රට නෙමෙයි ඇමරිකාවෙන් තෙල් ගන්න රටක් බවට පත් වෙනවා. ඉතින් මේක තමයි මේක යන පැත්ත, මේ ට්‍රේඩ් වෝ එක ඇදෙන පැත්ත.
හැබැයි ඇමරිකාව මේ කරපු වැඩෙන් රුසියාවට ඉඩක් ලැබුණා ඒගොල්ලන්ගේ යුක්‍රේන ආක්‍රමණය සාධාරණීකරණය කරන්න. ඒ වගේම ඊශ්‍රායල්ට ඉඩක් ලැබෙනවා පලස්තීන ආක්‍රමණය සාධාරණීකරණය කරන්න. ඒ වගේ මතක තියාගන්න චීනට ඉඩක් ලැබෙනවා යම් කිසි මොහොතක තායිවාන් එක්ක වුණත් ගැටුමකට මැදිහත් වෙන්න. මේ වෙනකොටත් ඒගොල්ලෝ ඉතිහාසයේ ලොකුම අපි මොකක්ද කියන්නේ යුද්ධ අභ්‍යාසය තායිලන්තේ වටේ කරා පහුගිය දවසක තමයි ඒක අවසන් වුණේ. ඉතින් මේ වගේ ටර්මොයිල් සිටුේෂන් එකක් තමයි තියෙන්නේ. අපි හැමෝම දන්නවා අපි කියනවා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ relatively we had a few decades of peace. අපි අවුරුදු දශක කීපයක අපි මොකක්ද ඒකට කියන්නේ මේ නිදහස් සහ සාමකාමී ලෝකයක් පවත්වාගෙන ආව. ඔබ දන්නවා ඉරාක යුද්ධය වුණා, ඇෆ්ගනිස්තාන් යුද්ධය වුණා, ඇමරිකාවට ගැහුවා. ඉතින් අපි වගේ රටවල් වල යුද්ධ තිබ්බා. නමුත් relatively වෙන රටකට ගිහිල්ලා ඒ රටක් ආක්‍රමණය කරනවා වගේ දේවල් සිදු වුණේ හරිම අඩුවෙන්. කරපුවත් කරලා ඉන්නේ ඇමරිකාව තමයි. ඉතින් නමුත් ලෝකේ තාම දුර්වල තැනක තියෙන කියලා පේනවා මේ සිද්ධිය හමුවේ. කිසිම කෙනෙක් ඔය සාම්ප්‍රදායික ඇමරිකානු විරෝධී රටවල් අරුණා වෙන කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් නිවැරදිව හිටගත්තෙත් නැහැ, ප්‍රකාශයක් කළෙත් නැහැ. අද UN Security Council එක හම්බෙන ඕගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක බලද්දී නම් හෙට වෙලා එතන මොකද උනේ කියන එක පිළිබඳව මට තාම අවබෝධයක් නැහැ. වෙනිසුලාවට උනේ මොකද කියන එක මත රටවල් ගානක බලවත් රටවල් ගානක් ඒ වටේ තියෙන ටෙරිටරිය රටවල් වලට සලකන්නේ කොහොමද කියන එක තීන්දුව නිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් ලංකාවේ මතය මේකයි කියලා එළියට කියනවා. මොකද්ද අපිත් ලෝක බලවතු ගොඩක් එක්ක ගනුදෙනු කරන රටක් හින්දා. එහෙනම් අද දෙවැනි වැඩසටහන බොහොම ස්තුතියි මේකත් බැලුවට. සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ඉස්සරහට වැඩසටහන ගෙනියන්න උදව් කරන්න. ලොකුම උදව්ව තමයි බලන එක, මේ සංවාදයක් ගොඩනගන එක. එහෙනම් බොහොම ස්තුතියි. හෙටත් හම්බෙමු.